සැලොන් යන්න පෙර කොණ්ඩ කපන්න සැලොන් එකට. එහෙම තමයි යන ළමයි. මම අහන්න ඕන ප්‍රශ්නයක් නේ. මොන කරන්නද ඉතින් කොණ්ඩ ඩැමේජ් වෙලානේ. ඔව්නේ ඒකනේ. හායි කොහොමද ඔයාලා හැමෝටම ඉතින් අන්න අදත් මගේ channel එකට ඔයාලා හැමෝම හරිම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ vlog එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්න ඇති කියලා මම හිතනවා. මොකද මගේ thumbnail එකේ තියෙනවනේ. ඔන්න මම ගොඩාක් කාලයකට පස්සේ, ඒ කියන්නේ හරියටම අවුරුද්දකට පස්සේ මම යනවා කොණ්ඩේ කපන්න. ඉතින් ඔය අවුරුද්ද ඇතුළත ජීවිතයේ අලුත්ම අත්දැකීම් වලට මුහුණ දුන්නාගේ මගේ කොණ්ඩේටත් ගොඩාක් දේවල් වලට මුහුණ දෙන්න වුණා. ඉතින් අපි රින 40 රින 50 වගේ සීතල පැත්තක තමයි පහුගිය මාස ගාණක්ම හිටියේ. ඉතින් දැන් නම් සම්මර් එක එනවා. ඉතින් ওই සීතල නිසා සහ මේ පැත්තේ තියෙන ගොඩාක් අර ලවණ අධික වතුර. ඉතින් හાર્ඩ් වෝටර් කියන්නේ ඒ නිසා මගේ කොණ්ඩේ ගොඩාක් ඩ්‍රයි වෙලා ඩැමේජ් වෙලා තිබුණේ. මමම කීප සැරයක් කොණ්ඩේ කපා ගත්තා. ඒ වගේම ජූලිත් කැපුවා. කොහොම වුණත් කොණ්ඩේ වෙලා තිබ්බ ඩැමේජ් එක හදාගන්න හරිම අමාරු වුණා. හිතුණා මේක තවදුරටත් මම තියන් ඉඳලා වැඩක් නෑ කියලා. ඉතින් මං තීරණය කරා කොණ්ඩේ කපන්න. ඉතින් ඒක මට හරි අමාරු තීරණයක්. මොකද මම ටිකක් කොණ්ඩේ වවා ගන්න තමයි හිතාගෙන හිටියේ. ඉතින් ඔන්න කොණ්ඩේ කපන තීරණය අමාරුවෙන් ගත්තට මොකද කොණ්ඩේ කපන්න යන දවස ලඟ වෙනකොට අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි මට යන්න ඕනේ. ඉතින් කොණ්ඩේ කපන්න යන දවස ලඟ වෙනකොට ඉවසිල්ලක් නැති වෙලා ගියා. ඔයාලත් එන්නකෝ බලන්න. I love it. That's a lot of face framing, a lot of shorter layers in the interior. Fantastic. සැලොන් එක ඇතුළේ හරිම වෙනස්. ඒ කියන්නේ පරණ ගෙයක් තමයි යාලා එහෙම සැලොන් එකක් විදියට කන්වර්ට් කරලා තියෙන්නේ. ඉතින් අමුතුම වයිබ් එකක් තියෙන ටිකක් හැලෝවීන් ඒ වගේ තමයි මගේ කොණ්ඩේ කපපු එක්කෙනාගේ ස්ටේෂන් එක. එයාර මගේ ඇඟට දාව කේප් එකේ පවා ඉන්නේ අර ඔලු කටු තියෙන ටිකක් හැලෝවීන් තීම් කේප් එකක්. ඒකත් වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මගේ කොණ්ඩේ ගැන කිව්වොත් මගේ කොණ්ඩේ 2B or 2C කියන ටයිප් එකේ වේවි hair එකක් මට තියෙන්නේ. ඉතින් මේන්ටේන් කරන්න චුට්ටක් අමාරුයි තමයි. යත් කිව්වා නිතරම මොයිස්චර් එක තියාගන්න. මොයිස්චර් එක තියාගත්තොත් තමයි මේ වේවි වගේ hair එකක් පරිස්සම් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට මගේ කොණ්ඩේ කපන්න ඕනේ මට වොල්ෆ් hair cut එක. මං ගාව TikTok වීඩියෝ එකක් තිබ්බා ඒකට පෙන්නන්න. මං එයාට ඒක පෙන්නව ගමන් එයා කිව්වා ඒකේ මට ගැලපෙනවා. අපි මේක කපමු මෙහෙම ගොඩාක් ෆේස් ෆ්‍රේමින්ග්ස් එනවා හැම කියලා. ඉතින් ආයා මගේ කොණ්ඩේ වොෂ් කරලා තමයි කපන්න පටන් ගත්තේ. ඔයා එක දේවල් අහනවා මගෙන් මාත් කියනවා. ඉතින් ඔය අතරේ ජූලි තමයි මට හැම දෙයක්ම මේ vlog එකට වීඩියෝස් අරගත්තේ. ඉතින් ඔය විදිහට තමයි මගේ hair cut එක ගියේ. කොහොමද බලන්නකෝ අන්තිමේදී මගේ පෙනුම. ඉතින් එයා මගේ කොණ්ඩේ ප්‍රොඩක්ට්ස් යූස් කරලා ඩිෆියුසර් එකෙන් ඩ්‍රයි කරා. ඊට පස්සේ යාට හිතුණා මගේ කර්ලින් ටෝන් එකක් කරන් ටිකක් මගේ ඉස්සරහා වේව්ස් කර්ල්ස් ටිකක් ඩිෆයින් කරනවා කියලා. ඊට පස්සේ එයා එහෙමත් කරා. ඉතින් මමත් පළවෙනි පාට තමයි මගේ කොණ්ඩේ කර්ල්ස් එහෙම ඩිෆයින් කරලා තියනවා දැක්කේ. ඉතින් ඒක මටත් වෙනම අත්දැකීමක්. මාර වෙනසක් දැනුණා. ඉතින්
have to come back and let me cut it again now. Yes. Yeah, for sure. I'm a little obsessed with your hair. Okay, let me just take this off and I'm going to show you without. Love it. Looks great. So, we got all your length. We have those really good layers in. And just keep it like really disheveled and that's beauty. You look amazing. Yeah, thank you very much. You're welcome. Oh. Kept all your length. Oh, thank you. You're Yeah. keeping my length. Yeah, when your hair's that pretty, it's like, no, you don't need to cut it short. But you can have that. You can have that little fake short if you just tie that middle back or just keep all your length out. And it's all really blended down, so it's not gonna. You're not gonna have any weird steps to it. Oh, There you go. you did fantastic job. Thank you. It's beautiful. You have the best hair. Oh my gosh. I can't get over it. හොඳයි. Who cares? මැඩම්ගේ කොණ්ඩ කපලා එළියට අරගෙන මොහොත. ඉතින් ඔන්න ඔහොම තමයි මගේ කොණ්ඩේ කාපලා ඉවර වුණේ. ඉතින් අපි ගෙදර යන්න පිටත් වුණා. ඉතින් කපාටි ජූලිට මතක් වුණා චායි එකක් බිව නම් හොඳයි කියලා. ඉතින් එයා ගිහිල්ලා අපි දෙන්නටම අරන් ආවා චායි දෙකක්. Excuse me, madam. tea එක ගෙනාවා. Thank you, T-boy. It's your tea time, man. Please stop your work. Enjoy your tea. මොනවලද වැටෙන්නේ? මේක හරියට ඇවිත් තියෙන ජූලියා. අපි ඒකට බෝම්බයක් ප්ලෑන් කරමු. අනේ චූටි කපු දෙන්නවා මේ රට නොත්‍යවයි උත්තර. නෑ මං කියන්නේ. වීඩියෝ කරාට ගමන්නේ මම දාන්න එපා. ඕනේ මොකක් හරි වුණොත් අපි දෙන්න නෑ ඇත්තටම මම බෝම්බ ගහනවා මේකට. එවිඩන්ස් තියන්න ඕනේ නෑ මට. ඒ වුණොත් මට උඩට බෝම්බයක් ගහන්න ඕනේ. සීතලයි. අපි ඊට පස්සේ පාර්ලිමේන්තු එක ඉස්සරහට ගියා. පාර්ලිමේන්තු ඉස්සරහට ගිහිල්ලා ෆොටෝස් ටිකක් ගත්තා. ඔය විදිහට ඉතින් කොණ්ඩේ කැපුවට පස්සේ මටම ගොඩාක් ආස හිතුණා. ඒ වගේම තමයි මම ඒ ලුක් එකටත් කැමති වුණා. ඒකෙන් මගේ කොණ්ඩේ අර වොලියුම් එකක් පෙවුණා කියලා මට හිතෙනවා. හැබැයි තාමත් මං කැමති දිග කොණ්ඩේකට. ඉතින් මං කපන්න කලින් හිතාගත්තා වගේ මම ඉතින් ඉස්සරහට ඉන්න මගේ කොණ්ඩ දැන් පරිස්සම් කරගන්න රෝස්මරි ස්ප්‍රේ එක යූස් කරන්න. ඒ වගේම මගේ hair oil එක යූස් කරන්න. ඒ වගේම තමයි මම අලුතෙන් හෙඩ් මසාජ් එකක් ගත්තා මැෂින් එකක්. ඉතින් මම හිතන් ඉන්නේ ඒකත් යූස් කරන්න. ඉතින් මං ආපහු කොණ්ඩේ මගේ හෙල්දි විදිහට ටිකට වවා ගන්න තමයි try කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මාව subscribe කරලා ඉස්සරහට මං කොණ්ඩේ වවා ගන්න වීඩියෝස් ගේන්නම්. ඒවත් ඔයාලට මාත් එක්කම කරන්න බලන්න පුළුවන්. එහෙනම් මේ වීඩියෝ එක මේ වෙනකම් බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. හැමෝම පරිස්සමෙන් ඉන්න. මතක ඇතුව subscribe කරලා family එකට join වෙන්න. Bye.